අර කතාවක් තියෙන මේ ඉතින් ඔයගොල්ලෝ සමහර දැකලා ඇති. තඩි අලි ඉන්නවා. මං කියලා නෑ මම හිතන්නේ ඔයගොල්ලන්ගේ බැච් එකට දාලා මං ඕන බැච් එකට මේක කියන කතන්දරයක්. ලොකු තඩි අලි ඉන්නවා. උංග ගැට ගහලා තියෙනවා මේ හීනි දන්වැල් වලින්. හරිද? උගේ සයිස් එකේ හැටියට ඒක මේ නතින් උට. එන්න ලොකු දෙවැන් තලි ගැට ගහලා තියෙන්නේ පොඩි දන්වැලකින්. උන්ට ඒක කඩා ගන්න පුළුවන් ගේමක් නෑ. හැබැයි ඒක තමයි ඉන්නේ. මම මේ කතා කරන්නේ මේ පස්සේ කාලෙක හීලෑ කරගත් තලි නෙවෙයි ඈ. කැලෑවෙන් ඉඳන් තඩිය උන් කැලෑවෙන් ගෙනල්ලා උන්ට පොඩි දන්වැල් දාන්නේ නෑ. උන්ට ලොකුව දානවා. නමුත් අර පොඩි කාලේ ඉඳන්ම ගෙදරම හැදිච්ච අලි ඉන්නවනම් ගෙදරම කියන්නේ මිනිස් ජනාවාසයේ ඇතුලේ හීලෑ ගෙදරම හැදෙන්නේ නෑ නේ. හීලෑ විදිහට හැදිච්ච අලි ඉන්නවනම් උන්ව සාමාන්‍යයෙන් පොඩි කාලේ ගැට ගන්න දන්වැල් තියෙන්නේ ඌ ආරම්භක අවදී චූටි පොඩි අලියා කාලේ. හරි. ඒ කාලේ ගැට ගන්න එකම තමයි මේ බොහෝ විට ඌ ලොකු වුණාමත් තියෙන්නේ. උට පොඩි කාලේ ඌ ඒ දන්වැල කඩන්න දන්න සෙල්ලම් සියල්ල දානවා. යාලා අදිනවා එක කකුලක් තියලා අනෙක් කකුලෙන් පහගනවා හොඬ වැලෙන් අඹරනවා දන්න සෙල්ලම් සියල්ල කරනවා. හැබැයි උට ඕක කඩා ගන්න බැහැ. අන්තිමේට උගේ හොඬ වැලක් තුවාල වෙලා කකුලුත් තුවාල වෙලා උට රිදිලා නවතින්නේ. ඒතර ඒකත් එක්ක මෙයා පොඩි කාලේ උක කීප වතාවක් try කරනවා. ඌ තේරුම් ගන්නවා මට මේ දන්වැල කඩන්න බෑ. මේ දන්වැල මාර හයියයි මේක කඩන්න ගියොත් මගේ කකුල් ඔක්කොම තුවාල වෙලා නවතින්නේ. මේක කඩන්න බැරි එකක් කියලා එයා ලේබල් එකක් ගහ ගන්නවා. ඒ ලේබල් අතිශය භයානකයි ඈ. ඔයාලගේ ඇති විවිධ ලේබල් සමහර ඒවා ඕගොල්ලෝ විසින් ගහගත්තුවා සමහරු පිටස්තන අය විසින් අලවපුවා. ඒ කිසිම ලේබල් එකක් වැලිඩ් නෑ. ඔය අලියා ලොකු වෙලා දැන් එන ලොකු එකෙක්. හැබැයි උගේ අර මානසිකත්වයේ අලි මානසිකත්වය තාම තියෙනවා. ඒ කියන්නේ පොඩි කාලේ තිබ්බ එක උට මේ දන්වැල කඩන්න බැරි වෙන අමුතු එකක් මේක කියන එක තාම තියෙනවා උගා. එහෙනම් ඌ ඒක කඩන්න try කරන්නේවත් නෑ. පොඩි කාලේ සෑහෙන try කරා. බෑ. දැන් ඒ අලියා වෙන එකෙක්. දැන් ඌ ලොකුයි. උට දැන් පුළුවන් ඕක කරන්න. හැබැයි අර ලේබල් එක නිසා අර හැදිලා තියෙන මානසිකත්වය ඇතුලේ ඌ කොටු වෙලා ඉන්න නිසා ඌක කඩන්න try කරන්නේවත් නැහැ. මෙතන ඕන තරම් අය ඇති ඕගොල්ලෝ ගහගත්ත ලේබල් ඇති පොඩි කාලේ වෙන වෙන ගුරුවරු ගහපු ලේබල් ඇති. උඹලා බැරි යවුන්. උට පාස් වෙන්නවත් බෑ. ඌ ෆේල්. ඌ මෝඩෙක්. ඌ වැඩ කරන්න බැරි එකෙක්. ඌ කරි ආයෙ කරවන්නවත් එපා ඒ ලෙවල් ජොබ් එකකට දාන්න. ඒ වගේ විවිධ ලේබල් ඇති ඔයාලට අලවපු. ඒ ලේබල් වලට වළංගු භාවයක් දෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ ඕගොල්ලෝ. ඒ ඉස්සර මීට අවුරුද්දකට කලින් මීට මාස පහකට කලින් හිටපු මිනිස්සයා නෙවෙයි මේ ඉන්නේ. එක දවසක් තියෙනවා එක දවසින් මිනිස්සු වෙනස් වෙන්න පුළුවන්. ඊයේ එක නෙවෙයි අද ඉන්න වෙන දවස් තියෙනවා. හරි. එහෙම වෙනස් වෙන්න පුළුවන්. නිසා මේ වාට ඉස්සර බැරි වුණා කියලා ඔච්චර කරත් මේක හරියි නෑ කියලා ඒකේ තේරුම අද බැරි වෙනවා කියන එක නෙවෙයි. මේක මේ රෙඩොක්ස් විතරක් නෙවෙයි ඕන සබ්ජෙක්ට් එක ඕන එකකට. දැන් මට ෆිසික්ස් බෑ කියන උන් ඉන්නවනේ. හරි. එහෙම ෆිසික්ස් කියන්නේ එහෙන ලොකු එකක්. ඒක බැරි වෙන්නේ නැහැ. එච්චර ලොකු එකක්. හරිද? ඒ කියන්නේ එච්චර ලොකු එක කිසිම දෙයක් බැරි වෙන්නේ නැහැ. බලන්න ෆිසික්ස් බෑ කියලා කියන්නේ ඕකේ මොකක් හරි එක ටිකක් වැදගත් කෑල්ලක් බැරි වෙලා තියෙනවා. ගොඩාක් දෙනාට වෙන දේ මම මේ කියන්නේ. ඒ වැදගත් කෑල්ල බැරි වෙලා ඒකට ඔට්ටු වෙලා ඒත් ඔයාට ඒක පුළුවන් වෙලා නැහැ. එහෙම වුණාම අර වගේ ලේබල් එකක් ඔයා ගහ ගන්නවා. ෆිසික්ස් නම් වැඩි සෙට් නෑ වගේ. පොඩි කාලේ මේක වෙන්නේ. වැඩි ෆිසික්ස් නම් බෑ වගේ. මේක හරියන්නේ නැහැ. අරගෙන මරු. එහෙම මොකක් හරි එක සබ්ජෙක්ට් එකකට කැමති වෙලා මේකට වෙනම ලේබල් එකක් ගහ ගන්නවා. එතනින් පස්සේ මුළු දිගටම ෆිසික්ස් දිහා බලන්නේ අර ලේබල් එක සහිතව. ෆිසික්ස් නම් බෑ. ෆිසික්ස් නම් බෑ. එහෙම බලන්න. හරි. අන්තිමට ෆිසික්ස් බැරි වෙනවා ඇත්තටම. හරි. එහෙම කරගන්න එපා. ඔය මේ තඩි ඉච්චර ලොකු සබ්ජෙක්ට් එකක මුකුත් බැරි වෙන්නේ නැහැ. මොන හරි පුළුවන්. හරි. ඔය පොඩි කෑල්ලක් බැරි ඕගොල්ලන්ට. ඒ පොඩි කෑල්ල නිසා ඕගොල්ලෝ හිතනවා මුළු එකම හිම අවුල් කියලා. එහෙම නෑ මේ ටික ටික කොනකින් අල්ලගෙන ලෙහාගෙන ගියාම කරන්න පුළුවන්. හරි. ඒකින්ද මේ මෙච්චර කල් වෙච්ච දේවල් මොනවා වුණත් එක එක කියපු කතන්දර මොනවා වුණත් ඕගොල්ලන්ව විශ්වාස කරලා ගහලා තියෙන ලේබල් අයින් වෙන විදිහට ඔයාට ඕන ලේබල් අලව ගන්න. ඒ කියන්නේ හොඳ විදිහේ ලේබල් අලව ගන්න එක එක දීපු ලේබල් වලට වළංගු භාවයක් දෙන්න එපා. ඒක ඔයාගේ වැඩේ.